දීර්ඝායුෂ වේවා හැමෝටම. ලැබුවා වූ 2026 වර්ෂය සුබම සුබ නව වසරක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ තවමත් මාගේ YouTube channel එක subscribe කර නොමැති නම් එය subscribe කර මෙවැනි වටිනා වීඩියෝ ලබා ගන්නා ලෙසත් ඒ වගේම මෙම වීඩියෝ අවසානයේ තෙක් රැඳී සිටින ලෙසත් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. අද අපි කතා කරන්නේ රාශි චක්‍රයේ තවත් එක් රාශියක් පිළිබඳව. එහෙම නැත්නම් මකර රාශියේ එහෙම නැත්නම් මකර ලග්න හිමියන්ට 2026 වර්ෂය කොහොම වෙයිද කියන එක. එහෙම නැත්නම් 2026 වර්ෂය ඔබගේ ජීවන ගමන කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඔබ දන්නවා පසුගිය වසර 6-7ක කාලයක් තිස්සේ මකර ලග්න හිමියන් ඉතා අසිරු ගමනක තමයි පැමිණියේ. මොකද සෙනසුරු ඒරාශික තත්වයකට මුහුණ දෙමින් විවිධ අභියෝග වලට මුහුණ දෙමින් විවිධ ජීවිතයේ විවිධ හැලහැප්පීම් ඔස්සේ බොහෝ අහිමි වීම සිදු කර ගැනීමෙන් තමයි පැමිණලා තියෙන්නේ. එහෙම බැලුවාම ඉදිරි වර්ෂය එහෙම නැත්නම් 2026 වර්ෂය බොහෝ අභියෝගාත්මක වර්ෂයක්. එහෙම නැත්නම් ජයග්‍රහණය සොයාගෙන යා යුතු වර්ෂයක් කියලා කියන්න පුළුවන්. අපිට විශේෂයෙන්ම මෙහිදී ප්‍රධාන ග්‍රහමාරු 4ක් පිළිබඳව කතා කරන්න සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන්ම ගුරු ග්‍රහය මේ වර්ෂයේ ස්ථාන 3කට මාරු වීමක් පෙන්눔 කරනවා. මකර ලග්න හිමියන්ගේ 6 වෙනිට 7 වෙනිට සහ 8 වෙනිට වරින් වර සම්ප්‍රාප්ත වීමක් සිද්ධ වෙනවා ගුරු ග්‍රහය. ඒ වගේම ඇතැම් අයට ලග්නේ රාශිකයේ ගෙවිලා ගියත් ඇතැම් අයට ජන්මේ රාශිකයේ තියෙන්න පුළුවන්. එහෙම සුළු පිරිසක් ඉන්නට පුළුවන් මකර ලග්න හිමියන් ජන්මේ රාශිකයේ තියෙන. බලන්න ඔබගේ පුද්ගලික කේන්ද්‍රයේ 2 3 4 යන ස්ථානවල චන්ද්‍රයා සිටිනවද කියලා. එහෙම චන්ද්‍රයා සිටිනවා නම් එන්නේ අයට ජන්මේ රාශික තත්ත්වයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ගත වූ වර්ෂ කිහිපයට සාපේක්ෂව 2026 ඔබගේ ජීවිතයේ තීරණාත්මක වර්ෂයක් කියලා කියන්න ඕනේ. මොකද ඔබ බොහෝ අහිමි වීම වලට එහෙම නැත්නම් පසුගිය වර්ෂ කිහිපය තුළ ඔබ බොහෝ දේ අහිමි කරගෙන තමයි 2026 වර්ෂයට පා තබන්නේ. ඒ නිසා ඔබට හිතනවා ඔබට දැන් 2026 වර්ෂයේ ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා. ඒ තරම ඔබගේ අහිමි වීම අති ප්‍රබලයි. ඒ නිසා 2026 කියන්නේ ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තියෙන වර්ෂයක් කියලා කියනවා. මෙතෙක් පැවති බොහෝ දුක්ඛ දෝමනස්යන් අවසන් කරලා නව මාවතකට පිවිසීමට හැකි වර්ෂයක් තමයි 2026 කියන්නේ මකර ලග්න හිමියන්ට. අපි බලමු වසරේ මුල් භාගයේදී ගුරු ග්‍රහය 6 වෙනිටත් 7 වෙනිටත් 8 වෙනිටත් ගෝචර වීම මකර ලග්න හිමියන්ට කොහොමද බලපායිද කියලා. 6 වෙනිනේ ගුරු ග්‍රහය ඉන්නවා කියන්නේ ඔබගේ ජීවන ගමනේ නව මම්පෙතක් විවෘත කිරීම සඳහා සූදානම් වෙනවා කියන එක. එහෙම නැත්නම් ජීවන ගමන සාර්ථකව කරගෙන යාම සඳහා අඩිතාලමක් දැමීමට හැකි තත්වයක් තමයි ගුරු 6 ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ. වසර මැදදී බ්‍රහස්පති 7 වෙනිට පැමිණීම ඔබගේ ගෘහ ජීවිතයට වඩාත් යහපත් ආකාරයෙන් බලපානවා කියලා කියන්න පුළුවන්. ගුරු 7 වෙනිනේ ඉන්නවා කියන්නේ එහෙම නැත්නම් ගුරු 7 වෙනිට පැමිණි විට 3 වෙනි හා 11 වෙනි දකිනවා. 11 වෙනි දකිනවා කියන්නේ 11 වෙනින් අදහස් කරන්නේ ආයස්ථානයක්. එහෙම නැත්නම් ධනය කොහොමද ලැබෙන්නේ කියන එක. ඒ අනුව ධනය ලැබීමට වඩාත් යහපත් පිහිටීමක් තමයි ගුරු ග්‍රහය 7 වෙනිට පැමිණීම. අපි විශේෂයෙන් අද අධ්‍යාපනයේ ව්‍යාපාර රැකියාව ගෘහ ජීවිතයේ ඇතුළු සමස්ත කාර්යයන් පිළිබඳව නැත්නම් ජීවිතයේ සියලු අංග පිළිබඳව අපි මෙහිදී සාකච්ඡා කරන්නද සූදානම් වෙනවා. ඔබ දන්නවා විශාල අභියෝග මැද තමයි ඔබ මේ වර්ෂයට පා තබන්නේ. පහුගිය කාලයක් තිස්සේම ජීවිතයේ විවිධ ගැටලු වලට විවිධ ප්‍රශ්න වලට උත්තර සොයමින් තමයි ඔබ පැමිණෙන්නේ. නමුත් ඒ ප්‍රශ්න වලට නිසි පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වුණා ඔබගේ පැවති ග්‍රහ තත්ත්වයන් අනුව. නමුත් 2026 දී එම අභියෝග ඔබ අවස්ථාවක් කරගෙන ඒවාට සාර්ථක මුහුණ දීමට හැකියාවක් පෙන්වන්න කරනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ජයග්‍රාහී ජීවන ගමනක ආරම්භය තමයි 2026 කියන්නේ. මකර ලග්න හිමිය කියන්නේ නිරන්තරයෙන්ම දරා ගැනීමේ හැකියාව පවතින අභියෝග වලට මුහුණ දීමට හැකි අභියෝග හමුව නොසැලෙන මහත් ධෛර්ය සම්පන්න ලග්න හිමියෝ. ඒ අය නිරන්තරයෙන්ම ඕනෑම අභියෝගයකට මුහුණ දී ජීවිතේ ජය ගැනීමේ හැකියාවක් පවතින පිරිසක්. ඒ නිසා මකර ලග්න හිමියෝ Tamanට ලැබිය යුතු දේ කුමන ආකාරයෙන් හෝ ලබා ගැනීම උත්සාහ කරනවා කියලා කියන්න පුළුවන්.
බාහිරින් රළු ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ මකර ලග්න හිමියන්ගේ. නමුත් ඔවුන්ගේ අභ්‍යන්තරේ ඊටමත් මට සිලුටු. එහෙම නැත්නම් නම්‍යශීලී. එහෙම නැත්නම් කා කෙරෙහි යහපත් සිතින් දකින්නට හැකි මානසික තත්වයක් ඇති පුද්ගලයන් කියලා කියන්නට පුළුවන්. ව්‍යාපාර කටයුතු ලෙස ගත්තොත් 2026 කියන්නේ ඔබගේ ජයග්‍රාහී වර්ෂයක්. එහෙම නැත්නම් ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමයි 2026 ව්‍යාපාර කටයුතු. ඔබ දැනටමත් සුළු ව්‍යාපාරයක් කරනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් දැනට ව්‍යාපාරයක් නොකරනවාම වෙන්නත් පුළුවන්. නමුත් ඔබට තම ව්‍යාපාරයක් ආරම්භ කර හෝ පවතින ව්‍යාපාරය වඩාත් ප්‍රශස්ත මට්ටමින් එහෙම නැත්නම් වඩා දියුණු මට්ටමින් ඒක විශාල ජාලයක් ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාවක් 2026 වර්ෂයේ පෙන්눔 කරනවා. එහෙම නැත්නම් වඩාත් පුළුල් ව්‍යාපාර ජාලයක් සකස් කර ගැනීමේ හැකියාවක් මකර ලග්න හිමියන්ට 2026 වර්ෂයේ පවතිනවා කියලා මම කියනවා. එහිදී ඔබට නව තාක්ෂණය උපයෝගී කරගෙන ඔබගේ නිෂ්පාදනයේ ගුණත්වය වැඩි කරගෙන විකුණුම් ප්‍රමාණය වැඩි කරගෙන වැඩි ලාභයක් ලැබීමේ හැකියාවක් නව තාක්ෂණය හරහා වඩාත් පුළුල් වෙළඳපොළ මට්ටමක් සොයාගෙන වඩාත් ලාභදායී ව්‍යාපාරයක් කරගෙන යන්නට පුළුවන් කියලා මම කියනවා. ඒ වගේම ඔබට ව්‍යාපාර කටයුතු වලදී ව්‍යාපාරික ලෝකේ බලවත් ධනවත් පුද්ගලයන් ඔබට මෙම වර්ෂයේ මුණ ගැහෙනවා කියලාත් මට කියන්න පුළුවන්. ඒ ඔබගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා මහා රුකුලක් වනු ඇති. වසර මැදදී බ්‍රහස්පති ග්‍රහයා 7 වෙනිට පැමිණෙනවා. 7 වෙනිට පැමිණීම කියන්නේ ඔබගේ විවාහක ස්ථානය. එහෙම නැත්නම් විවාහය කෙසේද නැත්නම් පෞල් ජීවිතය කෙසේද කියන එක තමයි එතනදී කියන්නේ. මෙතෙක් කල විවාහ ජීවිතයේ පැවතුණු යම් යම් හැල හැප්පීම් නැත්නම් සුළු සුළු ගැටුම් බොහෝ දුරට निराකරණය වෙලා යහපත් විවාහ ජීවිතයක් ගත කර ගැනීමේ හැකියාව විවාහකයන්ට උදා වෙනවා කියලා කියන්නට පුළුවන් වසරෙන් මැද භාගයෙන් පසුව. ඔබ නිරන්තරයෙන්ම ඔබගේ පවුලේ අය ඔබ කෙරෙහි ලොකු විශ්වාසයක් තබන. එහෙම නැත්නම් යම් යම් තීරණ ගැනීමේදී ඔබගේ මේ සඳහා උදව් උපකාර අනුශාසනා ගන්නවා. එහෙම නැත්නම් ඔබ කියන විදිහට තමයි පවුලේ අය ගොඩක් වෙලාවට කටයුතු කරන්න කැමතියි. මොකද ඔබගේ මඟ පෙන්වීම වඩාත් යහපත් ආකාරයෙන් බලපානවා කියලා තමයි පවුලේ අනිත් අය හිතන්නේ. එහෙම නැත්නම් ඔබගේ තීරණ වඩාත් වැදගත් බව ඔවුන් හිතනවා. ඒ වගේම රැකියාව ගත්තොත් රැකියා කටයුතු වඩා හොඳින් කරගෙන යාමේ හැකියාවක් ලැබෙනවා. එහෙම නැත්නම් රැකියාවෙන් වඩාත් වැඩි ආදායමක් ලැබීමේ හැකියාවක් පෙන්වන්න කරනවා. ඒ වගේම රැකියාව හේතු කරගෙන ඔබට විදේශගත වීමේ හැකියාවක් පෙන්වන්න කරනවා. මොකද ඒ තරම් ඔබ රැකියාවේදී ඔබ ඉතා දක්ෂතාවයන් පෙන්වන්න කරන පුද්ගලයෙක් නිසා. ඒ වගේම රැකියාවේ පහසුකම් ලැබීමේ හැකියාවක් වදුනා. හිතන්නකො ඔබට මෙතුවක් කල රැකියාවට යන්න වාහනයක් තිබුණේ නැහැ. නමුත් සමහර විට ඔබට රැකියා ස්ථානයට යාම සඳහා වාහන පහසුකමක් ලැබෙන්නට පුළුවන්. එහෙම නැත්නම් නිල නිවාසයක් ලැබෙන්නට පුළුවන්. අන්න ඒ වගේ රැකියා පහසුකම් ලැබීමේ හැකියාවක් පෙන්වන්න කරනවා. වසර අවසානයේදී ඇතැම් ලග්න හිමියන්ට මෙන්න මෙහෙම ආකාරයෙන් බලපෑමකුත් වෙන්නට පුළුවන්. මොකද ඇතැම් මකර ලග්න හිමියන්ට වසර අවසානයේදී රැකියාව සම්බන්ධයෙන් දුරදිග නොබලා ගන්න තීරණ නිසා ඔබට යම් යම් අවාසිතාගත තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ නිසා වඩාත් කල්පනාකාරීව රැකියාව සම්බන්ධයෙන් ගන්නා තීරණ ගන්න කියලා මම නිරන්තරයෙන්ම ඔබට කියනවා. ඒ වගේම අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපනයටත් වඩාත් වාසිදායී වර්ෂයක්. එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු වඩාත් හොඳින් කරගෙන යාමට හැකි යාම ලැබෙන වර්ෂයක්. ඒ වගේම විද්‍යා අධ්‍යාපනය සඳහා යම් මකර ලග්න හිමියෙක් සූදානම්ෙන් සිටිනවා නම් එම අවස්ථාවත් උදා කර ගැනීමේ හැකියාවක් ඔබට පවතිනවා කියලා කියන්නට පුළුවන්. ඒ වගේම ව්‍යාපාර කටයුතු වඩාත් ලාභ ලැබීමට ඔබට නිරන්තරයෙන් කාලයක් ශ්‍රමයක් වැය කරන්නට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වෙහෙස වී වැඩි කරන්නට සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ මගින් ඔබගේ ලාභය වැඩි කරගෙන ඔබගේ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමේ හැකියාවක් 2026 වර්ෂයේ පෙන්වන්න කරනවා. ඔබට ඔබගේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර නිරන්තරයෙන්ම ලැබෙනවා. මොකද ඔබ දන්නවා පසුගිය වර්ෂ කිහිපයක් තුළ ඔබ අහිමිවීම් වලටම ලක් වූ පුද්ගලයෙක්. ඒ නිසා මෙම වර්ෂයේ ඔබගේ ජීවන ගමන යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා සහෝදර සහෝදරියන්ගේ නොමද සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම ඔබගේ සහයෝගයත් ඒ අයට ලබා දෙන්නට සිද්ධ වෙනවා. 2026 කියන්නේ ඔබට දැඩි තීරණ ගැනීමට සිදුවන වර්ෂයක් කියලා මම සඳහන් කරනවා. ඇතැම් විට ඔබගේ පවතින දැඩි ගතිය නිසා
ඔබ අවිවාහක තරුණයෙක් තරුණියක් නම් ඔබගේ පෙම්වතා පෙම්වතිය ඔබ හැර යන්නටත් පුළුවන්. ඒ නිසා නම්‍යශීලීව කටයුතු කරන්න කියලා මම ඔබට කියනවා. සෞඛ්‍ය තත්ත්වයේ සමස්තයක් ලෙස ගත්තම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමේ හැකියාවක් පෙන්වම් කරන නමුත් ඇතැම් අවස්ථාවලදී යම් රෝගී තත්ත්වයන් මතුවීමේ හැකියාවක් පෙන්වම් කරන බැවින් මකර ලග්න හිමියන්ට මම කියනවා ඒ පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන්න කියලා. බොහෝ වෙලාවට උදරයේ ආශ්‍රිත රෝගාබාධයන්ට ලක්වීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා ඒ අවස්ථාවන් වලදී අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙලා නිසි ආකාරයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඒ රෝගී තත්ත්වයන් සමනය කරගෙන ජීවන ගමන ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම ආදායම් ලැබවනවා වගේම වියදම් මනාව පාලනය කර ගැනීමේ හැකියාවක්. එහෙම නැත්නම් දක්ෂතාවයක් ඔබ සතුව පවතිනවා. එහෙම නැත්නම් මූල්‍ය කළමනාකරණය පිළිබඳව මනා අවබෝධයක් ඔබ සතුව තියෙනවා කියලා මම කියනවා. ඒ නිසා 2026 කියන්නේ ඔබගේ ජීවන ගමනේ හැරවුම් ලක්ෂ්‍ය කියලා මට කියන්නට පුළුවන්. අවසාන වශයෙන් කියන්නට තියෙන මකර ලග්න හිමින ඔබගේ පවතින දැඩි ගතිය වෙනස් කර නම්‍යශීලී ස්වරූපයෙන් ජීවන ගමන පවත්වාගෙන යාම සඳහා අන්හය සමග සුහදශීලීව කටයුතු කරන්න කියලා කියනවා. ඒ වගේම ඔබගේ මානසික සුවය සඳහා බෝධි පූජා තබා මෛත්‍රී භාවනා වඩා සිත ශක්තිමත් කරගෙන එහෙම නැත්නම් අභියෝග වලට නිරන්තරයෙන් සාර්ථකව මුහුණ දී 2026 ජයග්‍රාහී වර්ෂයක් කර ගැනීම සඳහා බුද්ධම් සංඝයන් තිවරද්දේ ආනුභාවය බලය සහ සියලු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයේ බලය ලබාගෙන වඩාත් සාර්ථක ජීවන ගමනක් ගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලාත් ඒ වගේම ඔබගේ 2026 වර්ෂයේ නව බලාපොරොත්තු එහෙම නැත්නම් තීරණාත්මක අභියෝග හමුවේ ගත යුතු නිවැරදි තීරණ යහපත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ධෛර්ය ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.